සමාජයේ තියෙන දේවල් දිහා බලපුවම මේ උගත්තු කියනවා. දැන් උගත්තු හදනවානේ මොකද්ද සමලිංගික සේවනය සීලාචාර කරන්න හදනවා. පරදාර සේවනය පරපුරුෂ සේවනය සීලාචාර කරන්නට හදනවා. දරුවන්ට පාසලේ පෙම් කරන එක අනිවාර්ය විෂයක් කරන්නට ලෑස්ති වෙනවා. මොනවද මේ? අපේ දරුවෝ අපේ අම්මලා තාත්තලා බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ පුංචි ලස්සන කතාවක් තියෙනවා. එක නරියෙක් හිටියලු. නරින්ගේ රස්සාව ඉතින් කුකුල හොරකම යනවානේ. හොරකමේ ගියාලු එක ගමරාල කෙනෙකුගේ ගෙදරට. මේක සැරෙන් සැරේ කරනවා ගමරාලට බේරෙන්න බෑ. ගමරාල උගලක් ඇටෙව්වලු. නරියගේ වලි ගියා හුනලු උගුරට. ඉතින් අදිනවා එන්නේ නැහැ. අන්තිමට එළි වෙන යාමේ එනවා. දන්නවා දැන් ඉතින් මරුන් කන තමයි ගමරාලගෙන් වෙන්නේ. මරණ බයක් තියෙනවා. පන බයේ වලි ගෑද්දා. ඇද්දට පස්සේ වලි කඩලා ගියා. දැන් කරගන්න දෙයක් නැහැ. වලිගි දාලා නරියා ගියා හිමින් කැලිය ඇතුළට. යනකොට අනිත් නරි දෙන්නේ තුන දැකලා ඒවා මොකද යාළුවේ මේ වෙලා තියෙන්නේ කියලා. එතන මෙයාට නුවණ පහළ වුණා. නරියා කපටියයි කියනවනේ. කපටි නුවණක් පහළ වුණා. පහළ වෙච්චහම මේ නරියා ඉඳගෙන කියනවා බලන්නකෝ මෙච්චර කාලයක් මං දහ දුක් විඳ මේ වලිගෙ හින්දා. බරට බරේ මේක එහාට මෙහාට වෙනනවා හැමතිස්සෙම. දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි නිදහස් මම. ඉතින් මම මේ අර ගමරාලගේ අතන මේ ගෙදරට ගිහිල්ලා මම මේක නිදහස් කරගෙන ආවා. ඉතින් අරගෙන හිටව ඇත්ත තමයි ඒක නම්. කියලා ඒගොල්ලොත් ලෑස්ති වුණා. අපිටත් මේක කඩා ගන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් මොකද කරේ? නරි ටික කතා කළා මෙයත් එක්ක කතා කළා කොහෙන්ද කඩා ගන්න කියලා. ඉතින් එන්න මම පෙන්නන්නම් කියලා එක්කගෙන ගියා. නරි ටික පොලිමේ යනවා. යනකොට ටිකක් තලත්තානේ නරියෙක් හම්බ වුණා. මේ නරිය හැව කොහෙද උන්නහැලා යන්නේ කියලා. එතකොට කිව්වා මේ බලන්නකෝ මෙයා දැන් කොච්චර ලස්සනයිද? මෙයාගේ මේ බරට බරේ තීච්ච වලිගේ අයින් කළා මෙයා කියනවා හරි සැපයි කියලා දැන්. ඉතින් අපිත් හිතුවා අපිටත් ඒ සැප ඒක බොහොම හොඳයි. ඒකින්ද අපිත් මේ වලිගේ කඩා ගන්න යන්න හදන්නේ කියලා. එතකොට අර අනිත් නරිය අහනවා ඔයා ඊයේ එහෙම කිව්වේ නෑ නේද මේ වලිගේ මට බරයි කියලා. වලිගේ කරදරයක් කියලා. මේ දැන් කඩාගත්තට පස්සේ නේද ඇවිල්ලා කියන්නේ කිව්වා එකත් එකටම ওই මිනිස්සයා ගමරාලගේ කුලන්ට ගිහිල්ලා ඔය වලිග කඩාගෙන ඇවිල්ලා තිනවා ඔය ඇත්ත ඔය ගැටේට අහු වෙනට එපා කියලා. මේ කතාව මම කිව්වේ පින්වත්නි අපේ සමහර හැම උගත්තුම නෙමෙයි සමහර උගත්තු පිටරටවල් වලට ගිහිල්ලා ඒ පිටරටවල් වලදී වලිග කඩා ගන්නවා. ඒගොල්ලන්ගේ දූ දරුවෝ නැහැ. දූ දරුවෝ අනාචාරේ යනවා. ඒගොල්ලන්ගේ පවුල් නැහැ. ගොක් ඔය පිටරට යන නැත්තන්ගේ ඒවා තියෙනවා. ඒගොල්ලන්ගේ ස්වාමීවරු එක පැත්තක, භාර්යාව එක පැත්තක දුෂ්චරිතයේ හැසිරෙන්නේ. ඒගොල්ලෝ උගත්තුනේ. මෙහි ආවට පස්සේ ඒගොල්ලන්ට මාධ්‍යවල තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් වෙනවා. නමුත් මෙහාට ආවට පස්සේ ඒගොල්ලන්ගේ අනිත් නෑදෑය හොඳට ඉන්නවා. ඒගොල්ලන්ට වෙනසීම ඇති වෙලා. දැන් ඒගොල්ලෝ හදන්නේ මොකටද? ඒක සීලාචාරයයි කියලා මේ ශිෂ්ට සම්මත සමාජයේ වනසන්නට හදනවා. වනසලා ඒව සාර ධර්ම කරන්න හදනවා. මෙහි සාර ධර්ම ටික වනසලා. ඔකයි කරන්න හදන්නේ. ඒ නිසා හිතන්නට ඔය එක එක්කෙනා කියන ඒවා නෙමෙයි හරියට බුදුරජාණන් වහන්සේගේ කුසල අකුසල දෙකට එන්න අනිත් අය කියනවා පැත්තකට දාන්න. බුදුහාඳුර දේශනා කළේ ඒකයි.